අපි හැමෝම දන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ජනාධිපති වුණාට පස්සේ ලොකු කතාබහක් ලෝකයේ ඇති වුණා. විවිධාකාර සිද්ධිත් එක්ක. ඉතින් එතනදී කවුරුවත් වැඩි කතා නොකරපු එක සිද්ධියක් වුණා. ඒ තමයි ඔහුගේ අර මුල දිනසී වැඩසටහනේදී ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහස් කරා එක පුද්ගලයෙක්. වයස අවුරුදු 40ක් වෙච්ච ජීවිතාන්ත දක්වා සිරකත වෙලා සිටි පුද්ගලයෙක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිදහස් කරේ. ඒ තමයි රොස් ඕල්බ්‍රිච් කියන පුද්ගලයා. කවුද මේ රොස් ඕල්බ්‍රිච් කියලා කියන්නේ? මොකද්ද ට්‍රම්ප්ට මෙයත් එක්ක තියෙන සම්බන්ධය? ට්‍රම්ප්ගේ රොස්ගේ සම්බන්ධය කියන්න කලින් මට මෙතනදී කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මුලින්ම මේ ඩීප් වෙබ්, සර්ෆස් වෙබ්, ඩාර්ක් වෙබ් කියන කතන්දර ටික. මේ වීඩියෝ එක බලන බොහෝ දෙනෙක් ඩාර්ක් වෙබ් ගැන සමහරට අහලා නැතුව ඇති. ගොඩක් දෙනෙක් භාවිතා කරන ඇත්තටම කිව්වොත් සර්ෆස් වෙබ් එක. අපි ඉන්ටර්නෙට් එකදී Google කරනකොට, YouTube බලනකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලද්දී බොහෝ අය භාවිතා කරන්නේ සර්ෆස් වෙබ් එක. ගොඩක් ඕන කෙනෙක්ට ලේසින් ගන්න පුළුවන් data තියෙන සර්ෆස් වෙබ් එකේ. නමුත් ඩීප් වෙබ් සහ ඩාර්ක් වෙබ් කියලා කියන්නේ ටිකක් එහාට ගිය කාරණා දෙක. දැන් ඩීප් වෙබ් එකත් ඔයගොල්ලෝ භාවිතා කරන විශේෂයෙන්ම ඔයගොල්ලෝ Gmail වගේ මොන හරි ඔතෙන්ටිකේෂන් භාවිතා කරලා දෙයක් ඇක්සස් කරද්දී. නමුත් ඩාර්ක් වෙබ් කියන එකට නම් ඔබ විශේෂයෙන් යවෙන්නේ නැහැ. මොකද ඒකට වෙනම උපක්‍රම සහ ක්‍රමවේද තියෙන හන්දා. ඉතින් මේ ඩාර්ක් වෙබ් එකත් මම මේ අද කියන්න කතාවට ගොඩක් සම්බන්ධ වෙනවා. ඩාර්ක් වෙබ් යන්න ගියාම ද අනියන් බ්‍රවුසර් කියලා වෙනම බ්‍රවුසර් එකක් අපි භාවිතා කරනවා. අනියන්? ඔව්. අනියන් තමයි. මේ ලුණු ගෙඩි කතාව කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ? ඔබ දන්නා ලුණු ගෙඩි එකත් විවිධාකාර ලේයර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ලේයර් ස්ට්‍රක්චර් එක මේ ඩාර්ක් වෙබ් එකේදී භාවිතා කරනවා විශේෂයෙන්ම ටෝ බ්‍රවුසර් එකේදී. ඉතින් මට එතනදී ඒ කතාවත් මෙතනට ගාව ගන්න සිද්ධ වෙනවා. අවුරුදු 20ක තරුණයෙක් මිලියන් 2ක ට්‍රාන්සැක්ෂන් එක අවුරුදු දෙකක් පුරාවට ඩොලර් බිලියන ගණනකින් බිස්නස් වෙච්ච ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කළා ඩාර්ක් වෙබ් වල. ඒ තමයි සිල්ක් රෝඩ් කියලා කියන්නේ. ඉතින් මේ සිල්ක් රෝඩ් නිර්මාණය කරපු රොස් ඕල්බ්‍රිච් කියන පුද්ගලයා ඔහුගේ මේ ප්ලැට්ෆෝම් එක පටන් ගත්ත විදිය, ඔහු එක පවත්වාගෙන ගිය විදිය, ඔහු කොහොමද නීතිය රැහැන්ට කොටු කරගත්තේ, අන්තිමටම ට්‍රම්ප් මොකක්ද ඔහුට කරේ කියන දේ ගැන අද අපි වීඩියෝ එකකින් කතා කරලා බලමු. මගේ channel එකේ Darkness Stories කියන playlist එකේ second episode එක තමයි අද මම මේ අරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් මම එතනද කතා කරන්නේ ඔය විශේෂයෙන්ම ethical hacking, ඊළඟට dark web stories වගේ ලෝකෙ සිද්ධ වෙච්ච cyber security incidents ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට මේ ගැන කතා කරන්න හිතුනේ මේ රොස් ඕල්බ්‍රිච් සිද්ධිය මේ මෑතකදී අර මම කලින් කිව්ව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු නිදහස් කිරීම නිසා. මොකද dark web ගැන කතා කරද්දී මේ රොස් ඕල්බ්‍රිච්ගේ නම උඩින්ම තියෙන නම. විශේෂයෙන්ම සිල්ක් රෝඩ් එක හන්දා. හරි. අපි දැන් මේ කතාව කියන්න කලින් පොඩ්ඩක් මේකට සම්බන්ධ වචන ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් ලියාගෙන ඉමු. මොකද මේ වීඩියෝ එක බලන හැමෝම මම දන්නවා මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට්ලා නෙමෙයි. බහුතරයක් ගොඩක් ළමයි ඉගෙන ගන්න මගේ වීඩියෝස් බලන අයින් හන්දා මම පොඩ්ඩක් මේක සරලව අරගෙන ඉන්න try කරන්න. ගොඩක් කතන්දර කීපයක් තියෙනවා. අපි ඔක්කොම ටික විසඳගෙන හිමින්සර ඉස්සරහට යමු. මුලින් බලමු මේ රොස් ඕල්බ්‍රිච් කියන පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද? 1984 දී ටෙක්සාස් වල උපත ලැබූ මේ තරුණයා ඇත්තටම යුනිවර්සිටි ඩිග්‍රී කරන් තිබ්බේ යුනිවර්සිටි ඔෆ් ටෙක්සාස් වල විශේෂයෙන් ෆිසික්ස් සම්බන්ධයෙන් ඩිග්‍රියක් තමයි ඔහු කම්ප්ලීට් කරලා තිබුණේ. ඉතින් මේ ඩිග්‍රිය කම්ප්ලීට් කළා ඔහු වෙනම බුක් ෂොප් එකක වැඩට යනවා. The Good Wagon Books කියලා බුක් ෂොප් එකක. තව ඔහුගේ යාළුවෙක් එක්ක. එතන තමයි ඔහු සාමාන්‍ය රැකියාවක් කරලා වැඩ කටයුතු කරන්න ගියේ. ඉතින් මේ එයා ඉන්න කාලෙදි තමා මොහුට මේ ඩාර්ක් වෙබ් එකේ මේ සිල්ක් රෝඩ් කියන ප්ලැට්ෆෝම් එක හදන්න අයිඩියා එක ඔහුගේ හිතට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අදහස කොහොමද ඔහුගේ හිතට එකපාරටම ආවේ? යම්කිසි පුද්ගලයෙක් මොනවා හරි නිර්මාණයක් කරනකොට ඔහුගේ තියෙන ගති පැවතුම් ඒ තමන් හිතන පතන විදිය මේකට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. ඉතින් අපි මේ පුද්ගලයාගේ ගති ලක්ෂණ හොයලා බැලුවොත් මේ රොස් ඕල්බ්‍රිච් කියන තරුණයා ඒ දවස්වල ඉඳලා තියෙන විශේෂයෙන්ම ඔය ප්‍රී මාකට් කන්සෙප්ට් එක ගැන ඔලි තියාගෙන. ඒ කියන්නේ යාගේ මතේ වෙලා තිබ්බේ ගවර්න්මන්ට් එකට බෑ මිනිසුන්ගේ ගන්න සහ විකුණන දේවල් ගැන තීරණයක් ගන්න. දැන් අපි උදාහරණ ගත්තොත් eBay එක ගත්තොත් eBay එකේ අපිට ඕන items අපිට ලිස්ට් කරලා සෙල් කරන්න බෑ. ඒකේ ලීගල් දේවල් තියෙනවා. ඒවට
ඉලිගල් දේවල් කරොත් ඒගොල්ලෝ ඇක්ෂන් ගන්නවා. ඒක යම්කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවානේ. අදාළ ආයතනයෙන් සහ අදාළ ගවර්න්මන්ට් එකෙන්. ඉතින් මෙයාට ඕන එකපදි මෙයාගේ මතේ තියෙන්නේ එහෙම මිනිසුන්ට ගන්න ඕන දේවල් සහ විකුණන්න ඕන දේවල් ගවර්න්මන්ට් එකට තීරණය ගන්න අයිතියක් නැහැ. ඒත් මේ ඇන්ටි ගවර්න්මන්ට් ටීම් එකෙන් තමයි මෙයා ගොඩක් වෙලාට වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒක තවත් ඔප්පු වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ YouTube channel එකක් තිබුණා. YouTube channel එකෙත් ඔහු කරපු වීඩියෝස් කීපයකම ඒ සම්බන්ධ දේවල් තමයි ඔහු කතා බහ කරලා තිබුණේ. සහ ඊට අමතරව ඔහුගේ LinkedIn profile එකෙත් ඔහු පැහැදිලිවම සඳහන් කරලා දෙනවා මේ කාරණා ගැන. ඉතින් එතනින් අපිට අදහසක් ගන්න පුළුවන් ඔහුගේ profile එකෙන් මොහු මෙන්න වගේ පුද්ගලෙක්ද කියන එක ගැන. මොකද මේවා මම කියන දේවල්ම අදාළ රහස් පරීක්ෂණ ආයතනත් ඒගොල්ලන්ගෙත් අවධානය යොමු වෙලා තිබුණා ඒ කාලේ මෙයව නීති රැහැන්ට අහු කරගන්න ගියාම. එතකොට ඒ පුද්ගල සම්බන්ධයෙන් මම කියු කාරණා ටික එහෙමයි. එයා කොහොමද මේක හිතුව පැතු කාරණා දෙක ගැන. අනිත් දේ තමයි දැන් අර මම කලින් කිව්ව අර වෙබ් එක ගැන. මම කයි පාරක් කියනවා surface web, deep web, dark web. අපි ඔය අපිට ඇහැට දකින්න surface web එක ඔයගොල්ලෝ Google එකේ YouTube එකේ වීඩියෝස් බලද්දී ඒ ඔය කියන දේවල් මේ බොහොම පොඩි ප්‍රමාණයක තමයි සීල ප්‍රමාණයක් තියෙන්නේ. ඔය වැඩිපුරම දේට තියෙනවා deep web එකේ සහ dark web එකේ. ඔබට මම මේ ස්ක්‍රීන් දාන්නේ පින්තූර එක බලා ගන්න පුළුවන්. ඒතර අපිට පේනවා ඇති අර අයිස් කුට්ටියක් අපිට පේන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් වුණාට යට තමයි ඒකේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඔබ ඉන්ටර්නෙට් එකේදී Google යනවා, YouTube යනවා, ඒ ඔක්කොම surface web. හැබැයි deep web කියලා කියන්නේ යම්කිසි authentication method එක. ඔයා credentials භාවිතා කරලා ඔයා browse කරනවා නා. ඒතර ඒක freely openly ඕන කෙනෙක්ට browse කරන්න බෑ. යම්කිසි කෙනෙක්ගේ තමන්ගේ username password භාවිතා කරලා access කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් private data deep web එකේ තියෙනවා. ඔයගොල්ලන්ගෙත් ඒවත් තියෙනවා. නමුත් dark web කියන එක අපි ටිකක් බහුතරක් යවෙන්නේ නැත්තම් මොකද ඒකට වෙනම ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ. සාමාන්‍ය ඔයගොල්ලෝ භාවිතා කරන Chrome එකෙන් හරි Mozilla Firefox හරි ඒ වගේ දෙයකින් මේක අපි access කරන්න යන්නේ නැහැ dark web එක. dark web එක අපි access කරන විශේෂ browser එකක් design කරලා තියෙන එක තමයි Tor browser එක. මොකද මේ Tor කියලා TOR Tor. the Tor browser කියලා කියන්නේ the onion router. the onion router අර onion කතාව ගෑවෙන්නේ ඔන්න ඔතනදී. the onion කතාව වෙන්න හේතුව අපි දන්න ලුණු ගෙඩිය ගත්තොත් ලුණු ගෙඩියක් අපි සුද්ධ කරනවා කියලා කියනවානේ. ඒ ලුණු ගෙඩිය සුද්ධ කරන්නේ. ඒක අපි භාවිතාවට ගන්න නැත්නම් කැමරකට දාන්න කලින් අපි ඒකේ සම්පූර්ණ පොතු ඇරලා ඉන්ටර්නල් ලුණු ගෙඩිය සුද්ධ කරලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ අපි ඉන්ටර්නෙට් එකේදී ඩාර්ක් වෙබ් එකේදී අපේ ඩෙන්ටිටි කියන එක හයිඩ් කරන්න පුළුවන්. කවුද මේ පුද්ගලයා කියන හයිඩ් කරන්නේ කොහොමද? අපේ data packet යනකොට අපේ IP address එක, අපේ machine එකේ අපේ computer IP address එක තව IPs ගණනාවකින් cover කරන අපි packets layers කීපකින් cover කරන අවස්ථාවක් හම්බ වෙන හරියට එක proxy chain එකක් භාවිතා කරනවා වගේ. එතකොට ඔය කිව්ව දේ හන්දා ඩාර්ක් වෙබ් එකේදී යම්කිසි පුද්ගලයෙක් මොන හරියක් කරනකොට කවුද මේක කරන්නේ කියන එක අඳුර ගන්න බොහොම අපහසුයි. ඉතින් මේක හොඳ කාරණාවක් වුණා ඒ පුද්ගලයාට. මොකද එයාට උමනා තිබ්බේ මේ ප්‍රී මාකට් එකක් හදන්න. ඒතර විශේෂයෙන්ම මේ මාකට් එකේදී සෙලර්ස්ලා සහ බයර්ස්ලා ඒ දෙගොල්ලන්ටගේම ඩෙන්ටිටි කියන එක හයිඩ් වෙන එක ගොඩක් ඉම්පෝටන්ට් එයා ඩිසයින් කරන මාකට් එකේදී. ඉතින් මේ Tor browser එක ගැන කතාව යාට ගොඩක් ඔලුවට ආවා. ඇත්තට මේ Tor browser එක ඩෙවලොප් කරෙත් මේ වෙනම කණ්ඩායමක් නෙමෙයි. මේක ඩෙවලොප් කරෙත් ඇත්තටම කිව්වොත් US Navy එක. ඉතින් මේ US Navy එක ඒගොල්ලෝ private browsing කියන concept එක ගැන හිතලා තමයි මේ Tor browser කියන එක ඒගොල්ලෝ නිර්මාණය කරේ. නමුත් ඒක පස්සේ ලෝකෙදී විවිධාකාර අරමුණු සඳහා භාවිතා වුණා. ඉතින් dark web කියන එකේ මූලික පටන් ගැනීම සිද්ධ වුණේ Tor browser එකත් එක්ක. එතකොට දැන් ඔයගලන්ට මේ dark web එකේ browser ගැන දහසක් ආවා. දැන් අපි දන්නවා මොන හරි මාකට් එකක් එයා හදනකොට අපි තමයි eBay ගමුකෝ. ඒතර eBay එකේ වගේ දෙයක් කරද්දී payment කරන විදිහක් තියෙන්න ඕනේ. ගන්න කට්ටියක් ඉන්නවා, විකුණන කට්ටියක් ඉන්නවා, payment ගන්න විදිහක් තියෙන්න ඕනේ. ඉතින් payment එකත් track වෙන්න බැරි විදිහ තමයි යට උමනා තිබ්බේ හදන්න. අපි දන්නවා සාමාන්‍ය credit card payment එකක් කරොත් ඒක බැංකුවෙන් අනිවාර්යෙන් track වෙනවා. කවුද ගන්න, කවුද විකුණන්නේ. එතකොට එහෙම දෙයක් නවත්ත ගන්න යට හොඳම තිබ්බ අවස්ථාව තමයි Bitcoin මේ දවස්වල කරලියට ආපු එක. මොකද Bitcoin වල උපත අපි දන්න 2010 අවුරුද්දේ සිද්ධ වුණේ. ඉතින් 2010 දී Bitcoin එක ආවට පස්සේ මෙයාට හිතුණා payment gateway විදිහට මෙයාට payment විදිහට Bitcoin භාවිත කරන්න පුළුවන් නේද කියන එක. මොකද Bitcoin වලත් payment එක කරාම කෙනෙක් කවුද කරේ කියන එක හොයන්න ලේසි වෙන්නේ නැහැ. ඒකන්ද ඒ ක්‍රමයක් මෙයාට සම්බන්ධ කරගන්න අවස්ථාවක් ඇති වුණා. දැන් ඔන්න කරුණු දෙකම යා කම්ප්ලීට් වෙනවා. එකත් Tor browser එකෙන් dark web එකට මේක host කරන්න පුළුවන්. සහ payment එක කරද්දී Bitcoin භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔහුට අවශ්‍ය කාරණා දෙකම සම්පූර්ණයි. මෙයා කල්පනා කරා රයිට් මට එහෙනම් පුළුවන් මේ ප්‍රී මාකට් එකක් හදන්න මේ වගේ ඕන කෙනෙක්ට බිස්නස් කරන්න පුළුවන් විදිහට කියලා. ඒකන්ද මම මෙයා මුලින්ම මේ platform එක ඩෙවලොප් කරේ. දැන් මේකට නමක් ඕනේ. මෙයා දාපු නම තමයි Silk Road කියන එක. මම හිතන්නේ මේ නම අහද්දී ඔයගොල්ලෝ මතක් වෙන්නේ සේද මාවත. අපි ගොඩාක් ජනප්‍රිය
ඉස්සර ඓතිහාසික දිනාත්මකට අපි කතා කරන දෙයක් තමයි විශේෂම ඔය පරණ කාලේ වෙළඳාම් සිද්ධ වෙච්ච ප්‍රධානම වෙළඳ මාර්ගයක් තමයි ඔය සේද මාවත කියලා කියන්නේ. ඉතින් මේ සිල්ක් රෝඩ් එක විශේෂම ඔය චයිනා ඉඳලා යුරෝප් කන්ට්‍රීස් දක්වා මේක විහිදෙන ප්‍රධාන වෙළඳ මාවතක්. ඉතින් සිල්ක් රෝඩ් කියන නම ඔහුගේ මතකයට ආවා. ඉතින් එතනින් තමයි ඔන්න ඩාර්ක් වෙබ් වල මේ සිල්ක් රෝඩ් කියන ප්ලැට්ෆෝම් එක හො ඩෙවලොප් කරේ. දැන් මොහොත තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි මේ කොහොමද මිනිස්සු අතර ෆේමස් කරවන්නේ. මොකද මේක Google එකේ සර්ච් කරාට එන දෙයක් නෙමෙයි. මම කලින් කිව්වා Google එකේ සර්ච් කරාම දෙයක් එනවා නම් ඒ එන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දාන වෙබ්සයිට් නේ. .com .net .org ඕන වෙබ්සයිට් එක Google එකේ සර්ච් කරාම එනවා. නමුත් ඩාර්ක් වෙබ් එකේ තියෙන දේවල් Google එකේ සර්ච් කරාට එන්නේ නැහැ. මොකද Google එකේ ඉන්ඩෙක්ස් වෙන්නේ නැහැ වෙබ්සයිට්. ඒක මම කලින් කිව්වා ඒක වෙනම බෑක්බෝන් එකක්. ඒක කන්ට්‍රෝල් වෙන්නේ අයන් එකකින්වත් ICANN එකකින්වත් නෙමෙයි. එතකොට මේ ඩාර්ක් වෙබ් වල මේ ඩොමේන් එක කොහොමද මිනිස්සු අතර ෆේමස් කරවන්නේ? මොහු කල්පනා කරගෙන ක්‍රමයක්. මොහු කරපු ක්‍රමය තමයි ගොඩක් ඔය කට්ටිය යූස් කරන මේ ට්‍රික් එක. මෙයා කරන්නේ මොකද්ද? මෙයා ෆෝරම්ස් කීපයකට ගිහිල්ලා මෙයා ප්‍රශ්නයක් අහලා මෙයාම උත්තරයක් දෙනවා වෙන යූසර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ මට මේ වගේ දෙයක් ගන්න මාකට් එකක් තියෙනවද? මෙහෙම ගන්න පුළුවන් තැනක් තියෙනවද වගේ දෙයක් අහලා එයා මේකට ආන්සර් එකක් දෙනවා. මම මේ කියන පොයින්ට් ගොඩක් වැදගත්. මොකද මම අන්තිමට කියනවා කොහොමද FBI සහ DEA වගේ ආරක්ෂකංශ එකතු වෙලා මෙයාව ට්‍රැක් කරන්න ගියාම ඔය මම කියන පොයින්ට් ගොඩක් ඉම්පෝටන්ට්. කොතනද මෙයාව අහුුනේ කියන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මෙයා ප්‍රශ්න කීපයක් අහනවා මේ විශේෂයෙන්ම ඔය Bitcoin Talk කියන ෆෝරම් එකේ සහ ගොඩක් ෆෝරම්ස් වල මෙහෙම වෙබ්සයිට් එකක් තියෙනවද කියලා අහද්දී එයා උත්තර දෙනවා. ඔය එහෙම එකක් තියෙනවා මෙහෙම සයිට් එකක් තියෙනවා මෙන්න මේවට යන්න පුළුවන් මේ විදිහට. ඒක නියමයි කියලා වගේ දෙයක් කමෙන්ට් එකක් එයා දාලා තිබ්බ අවස්ථාව. එතකොට මේ විශේෂයෙන්ම අර මම කලින් කිව්ව .com වගේ සයිට් එකක් යන්න පුළුවන් වුණාට ඩාර්ක් වෙබ් වල තියෙන්නේ .onion කියන ඩොමේන් එක. දැන් .com වල .onion. ඒතර දිග කැරක්ටර්ස් ගොඩාක් එක නමක් ඇවිල්ලා .onion කියන එක්ස්ටෙන්ෂන් තමයි අන්තිමට ඩොමේන් එකේ තියෙන්නේ. එතකොට මේක නිකන් සර්ච් කරලා ඉන්න නැතුණා ඩාර්ක් වෙබ් එක ගියාම ලේසියෙන් සර්ච් කරාම යට යන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ විදිහට මෙයා කොහොම හරි කරලා කස්ටමර්ස්ලා කීප දෙනෙක් කොහොම හරි කරලා ජොයින් කරන් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මෙතනදී විකුණන්න කට්ටිය ඉන්න ඕනේ, ගන්න කට්ටිය ඉන්න ඕනේ. ඉතින් කවුද මේකේ බිස්නස් කරන්න ඉන්නේ? අන්න ඒක ඉම්පෝටන්ට්. මොකද අපි දන්නවා eBay එකේ Amazon වගේ දෙයක් ගත්තොත් ඒක ඕන කෙනෙක්ට ඕන අයිටම් එකක් ගන්න පුළුවන්. හැබැයි නීති විරුද්ධ දේවල් බෑ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන තමයි මෙහෙම දෙයක් හැදුවොත් එතනට යන්නෙම හොඳ කට්ටිය නෙමෙයි. ඉතින් මෙතනට යන්නෙම තමන්ගේ අනන්‍යතාවයේ හෙළි වෙන්නේ නැති පිරිසක් නම් ඒ අදාළ අයිටම් ගන්න සහ විකුණන්න ගොඩක් මෙතන තියෙන එහෙනම් මඩ්ඩ වගේ දේවල් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී ගොඩක්ම ඩ්‍රග්ස් තමයි මෙතනදී මේ මාකට් එකේ විකුණන්න පටන් ගත්තේ. පසු කාලීනව අවි ආයුධ දක්වා මේක ගිහිල්ලා විශේෂයෙන් මිනිසුන්ගේ අවයව විශේෂයෙන්ම කිඩ්නිස් එහෙම විකුණන්න වගේ තේන් වලදී මේක ප්ලැට්ෆෝම් එක භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ඩාර්ක් වෙබ් එකේ ඔය කිව්ව විදිහට සිල්ක් රෝඩ් එක හදලා මෙයා පටන් ගත්තට පස්සේ ඔහු ඒ හැම බිස්නස් එකකින්ම කමිෂන් එකක් කරන් තියෙනවා 6% වගේ ප්‍රමාණයක්. අද යම්කිසි පුද්ගලයෙක් මොන හදයක් පර්චේස් කරනකොට අදාළ ඩාර්ක් වෙබ් එකේ සිල්ක් රෝඩ් එකෙන් යාට 6% කමිෂන් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙයා කාලයක් යද්දී ඒකට තව රේටින් සිස්ටම් එකක් එහෙම ඇඩ් කරලා දෙනවා. විශේෂයෙන්ම eBay කිය වගේ. ඒ කියන්නේ හොඳට බිස්නස් කරනකොට හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න ඒකේ රේටින් තියෙනවා. ඉතින් රේටින් වැඩි කෙනෙක්ගෙන් අදාළ අයිටම්ස් ගන්න පුළුවන්. ඒක ක්‍රමයට තමයි මේක අරගෙන ගිහින් තියෙන්නේ. එතකොට මෙහෙම කාලයක් යනකොට මේ සයිට් එක දැන් ගරන් හැමෝම දැනගත්තට පස්සේ උන්න දැන් මීඩියාස් වල අවධානය මේකට එන්න ගත්තා. මොකද මෙහෙන් ආරංචි ඉරදී ඒගොල්ලෝත් හොයලා බලන මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. එහෙම ගියාට පස්සේ ඕක සම්බන්ධයෙන් මුල්ම ආටිකල් එක ලිව්වේ මේ ඇඩ්‍රියන් චේන් කියලා goka.com කියලා වෙබ්සයිට් එකකට. අන්න ඒක තමයි මුලින්ම ආටිකල් එක පබ්ලිෂ් කරේ මේ ඔය ඩාර්ක් වෙබ් වල මේ සිල්ක් රෝඩ් කියන වෙබ්සයිට් එක ගැන. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මම ඒක හොයලා බැලුවා ඒ ආටිකල් එකේ ඔරිජිනල් පෝස්ට් එක දැන් මට හොයාගන්න බැරි වුණා විදාල් වෙබ්සයිට් එකේ. ඒක සයිට් එක හිතන අයින් කරලා දැන් ගොඩක් පරණ මම කතා කරන අවුරුදු 14 කලින් සිද්ධියක් ගැන 2011 සිද්ධියක් ගැන. නමුත් මට ඒක හොයාගන්න අවස්ථාවක් හම්බුණා වෙනම ආකයිව් කරපු පේජ් එකකින්. මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට කියන්න ඕනේ මෙතනදී ඒක ගොඩක් ඉම්පෝටන්ට් ඔයගලන්ට. මොකද අපිට යම්කිසි වෙබ්සයිට් එක පරණ දේවල් හොයන්න අවස්ථාවක් ආවොත් බැලලා කවදා හරි ඒක දැන් හොයාගන්න නැත්නම් මොකද වෙබ් පේජ් අප්ඩේට් වෙනවනේ. නමුත් ඒ කාලෙදී ඒක බෑකප් කරපු නැත්නම් ආකයිව් කරපු සයිට් තියෙනවා. ඉතින් මට මේකෙන් එකක් හොයාගන්න හම්බුණා දැන්ට අවුරුදු 14 කලින් පෝස්ට් එකක්. ඒ තමයි web.archive.org වෙබ්සයිට් එක. ඒක ඔයාලට දකින්න හම්බුණා ස්ක්‍රීන් එකේ මේ වෙලාවේ. ඉතින් ඒ සයිට් එකට ගිහිල්ලා මම සර්ච් කරා ඔය කිව්ව මේ Goka
ආටිකල් එක සර්ච් කරාම මම අවුරුද්ද ගෙස් කරලා ගිහිල්ලා මාස බලද්දි මට එක තැනකදී ආටිකල් එක හම්බුණා. ඒක තමයි මුලින්ම ওই ඩාර්ක් වෙබ් සම්බන්ධ මේ සිල්ක් රෝඩ් සම්බන්ධයෙන් මුලින්ම ගිය ආටිකල් එක. ඊට පස්සේ ගොඩක් මීඩියා channel එක ටීවී channel මේක සම්බන්ධයෙන් පබ්ලිෂ් කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න තැනදී තමයි ලෝකෙම අවධානය මේකට ආවේ. මෙහෙම platform එකක් තියෙනවා නේද? මේක සම්බන්ධයෙන් මොන හරි නීතිමය පියවරක් ගන්න ඕන කියන කාරණාව එළියට ආවේ ඊට පස්සේ. ඉතින් මේක සම්බන්ධයෙන් තව දෙයක් තියෙනවා. විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ කවුද මේ කරන්නේ කියන එක තාම කවුරුත් දන්නේ හිටියේ නැහැ. මේ රොස් කියන පුද්ගලයා එක්කෙනෙක්ට මේ සම්බන්ධයෙන් පැවසුවා. ඒ තමයි එයාගේ පෙම්වතියට. එයාගේ පෙම්වතියට යායක ජූලියා කියන මේ කාන්තාවට මෙයා මේක පැවසුවා මම මෙහෙම දෙයක් කරනවා. ඒතර එයා එතෙන්දී අහපු ප්‍රශ්නයක් ගොඩක් ඉම්පෝටන්ට්. එයා අහපු ප්‍රශ්න තමයි මෙහෙම දෙයක් කරාම දැන් කොහොමද මෙතෙන්දී මේ යම්කිසි කෙනෙක් දැන් මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම කොහොමද මේකට ඔයා ගන්න ඇක්ෂන් එක ඔයා ගන්න පියවර. ඒතර මෙයා කියලා තියෙනවා රයිට් මම රේටින් සිස්ටම් එකක් හදලා තියෙන්නේ. ඒතර කාටරි බෑඩ් ප්‍රොඩක්ට් එකක් හම්බුනොත් එයාට ඒක මේ රිවිව් කරන්න පුළුවන් නැත්නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් වගේ රේටින් සිස්ටම් එකක් තියෙනවා කියන එක. නමුත් මම ඒක කියන්න හේතුව පස්සේ වෙලාවකදී එයා පාරක් අහපු ප්‍රශ්නය ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඒක මම තව ටිකකින් වීඩියෝ එකේදී කියන්නම්. එක දවසක මේ උදේ බලනකොට මේ රොස් කියන පුද්ගලයා දකිනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිනවා ඒ සිල්ක් රෝඩ් එකේ ගන් එකක් විකුණන්න. දැන් ඔන්න එතෙන් තමයි මුලින්ම ඔන්නේ ගන් බිස්නස් එක ඔය ප්ලැට්ෆෝම් එකට ආවේ. කලින් මුලින් ඩ්‍රග්ස් තමයි ගොඩක් මේකේ බිස්නස් වෙලා තිබුණේ. නමුත් වෙපන්ස් වගේ දේවල් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මේක ආවට පස්සේ මෙයා කල්පනා කරලා තියෙනවා මේකත් ප්‍රශ්නයක් නෑ කියන තමයි ඔහුගේ මතය වෙලා තිබුණේ. මොකද මම කලින් කිව්වා මොකද ඒ දවස්වල ඇමරිකාවේ කොහොමත් ආයුධ දාම කියන එක බලපත්‍ර සහිතව සිද්ධ වෙන දෙයක්. ඒතර මෙයා කල්පනා කරපු දේ ගවර්න්මන්ට් එකෙන් එහෙම දෙනවා නම් මෙතෙන්දී ඕන කෙනෙක්ට ගන්න සහ විකුණන්න අයිතියක් සහ අවස්ථාවක් තිබ්බට ප්‍රශ්නයක් නෑ කියන තමයි ඔහුගේ මතය උනේ. ඒක හරිද වැරදිද කියන එක ඔබ හැමෝම දන්නවා. ඉතින් මෙතෙන්දී ඒක පටන් ගත්තට පස්සේ ටික කාලයක් යද්දී අර මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ අවයව සම්බන්ධ විශේෂයෙන් කිඩ්නිස් එහෙම බිස්නස් කරන දේවල් පවා මේක පුරා මේ ප්ලැට්ෆෝම් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න එතෙන්දී අර මම කලින් කිව්ව දේ යාගේ පෙම්වතිය අහපු දේ තමයි හරි ඔබගේ සිස්ටම් එකේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් මනුස්සයෙක්ට යා රේටින් එකට දාලා යාට වෙච්ච දේ කියන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා මිය ගියොත් කොහොමද යා ඒකට රේට් කරන්නේ? කොහොමද යා ඔයාට ඉන්ෆෝම් කරන්නේ යම්කිසි පුද්ගලෙක් මේ මොන හරි ප්‍රොඩක්ට් එකක් කරන මිය ගියොත් ඔයා කොහොමද ඒකට වග කියන්නේ? වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ගොඩක් එක වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව ඇත්තටම එහෙම සිද්ධියක් ඊට පස්සේ වුණා. මම එතනට තව ටික කියනවා. ඉතින් මේකෙන් පස්සේ මේ දෙන්න අතර පොඩි තරහක් ඇති වෙලා කතා බහක් ඇති වෙලා ඉතින් මේ රොස් මේ නිවසෙන් පිට වෙලා යනවා. ඊට පස්සේ ඒකත් එක්කම තව ප්‍රශ්න කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි මෙයාගේ පෙම්වතිය තවත් යාළුවෙක්ට මේ සිද්ධිය පවසනවා. ඉතින් එයා පස්සේ කාලෙකදී Facebook එකේ පෝස්ට් එකක් දාලා තිනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ නීති මේක ප්‍රශ්නයක් ඇක්ෂන් එකක් ගන්න ඕන කියන එක. නමුත් මේ පෝස්ට් එක ටික ලාගින් මට මෙයා අයින් කරගන්න සමත් වෙලා තියෙනවා මේ රොස් කියන පුද්ගලයා විසින්. ඉතින් ඒ සම්බන්ධයෙන් තවත් තරහ වෙච්ච මෙයා ඊට පස්සේ මේගොල්ලෝ අතර සම්බන්ධය අතහැරලා වෙනම තමන්ගේ හිත පොඩ්ඩක් සංසුන් කරගන්න රටවල් ගණනාවක සංචාරයක් මෙයා කරලා තිනවා. ඉතින් හැම රටකම යද්දි මෙයා ගොඩක් වෙලාවට එයාගේ ලැප්ටොප් එකෙන් තමයි මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම එයා ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහින් තමයි මේ හැමතැනම වෙලාවෙම ලොග් වෙලා මේ දේවල් කරලා බලලා තියෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එකේ ලොග් වෙනකොට එයා ගොඩක් පරිස්සම් වෙලා තියෙනවා. මගේ ස්ක්‍රීන් එක වෙන කාටවත් පේන්නේ නැති වෙන්න තියාගන්න. මොකද ස්ක්‍රීන් එකේ මෙහෙම දෙයක් දැක්ක ගමන් කෙනෙක්ට සැකයක් ඇති වෙන්න පුළුවන් කවුද මේ පුද්ගලයා කියන එක. ඒක හන්ද මෙයා බොහොම පරිස්සමෙන් හැම තැනකදීම තමන්ගේ ස්ක්‍රීන් එක හංගගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මම ඔය පොයින්ට් එක ගොඩක් ඉම්පෝටන්ට්. මොකද පස්සේ කාලේදී ඔය FBI ගියම යාව අල්ලන්න ගියාමත් ඔන්න ගොඩක් ඉම්පෝටන්ට් තැනක් ඔය ස්ක්‍රීන් එක ඔන්න එකේ තියෙද්දි අල්ලන්නේ කොහොමද කියන එක. මොකද නැත්නම් සාක්ෂි කින්දේ නැත්නම් කිසිම දෙයක් ඔප්පු කරන්න බැයි නම් කොච්චර අපරාධයක් කළා මනුස්සයෙක් අල්ලගන්න අමාරුයි. හරි. එතකොට මෙයා කොහොමද දැන් ওই වැඩේ කරන් යද්දි මෙයා තනියම කරන හන්ද බිස්නස් එක ටිකක් කරන්න අමාරු තත්ත්වයක් ඇතිලා තිනවා. මොකද මේකට මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා ප්ලැට්ෆෝම් එකට. එතකොට ගොඩක් බග්ස් එනවා, ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් මේවා විසඳන්න මෙයාට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙයා කල්පනා කරලා තියෙන දේ තමයි හරි පොඩි කාලයකට අලුත් යූසර්ස්ලා රෙජිස්ටර් කරන එක මෙයා නවත්තලා තිනවා. ඊට පස්සේ කල්පනා කරලා තිනවා මේක තනියෙන් කරන්න බැරි හන්ද තව ස්ටාෆ් එකක් මේකට ඕන කියන මතය. ඒක හන්දා මෙයා තවත් කීප දෙනෙක් බඳවගෙන ඊට පස්සේ ඒගොල්ලොත් එක තමයි මේ සිස්ටම් එක
අරගෙන ගිහිල්ලා තිබුණේ. ඉතින් ඔහොම යනකොට දැන් ඒතර දැන් මේක දැන් කලින්ට වඩා දැන් සෑහෙන ප්‍රමාණයක් දැන් ඉස්සරහට සයිට් එක අරන් ගිහින් තියෙන තනියම හිටපු කරපු දේ දැන් තව කට්ටියක් එක තමයි දැන් මේ වෙලාවේදී අරගෙන ගිහින් තියෙන්නේ. එතකොට මෙයා තවත් මේක සයිට් එක ෆේමස් කරන් තවත් ක්‍රම කීපයක් භාවිතා කරා. එකක් තමයි මූවි නයිට්ස්. ඒ කියන්නේ සතියකට වතාවක් එයා මොකක් හරි මූවි එකක් ප්ලේ කරනවා. ඒ නිවුසස්ලාට හැමෝටම ඒ ටයිම් එකේ බලන්න පුළුවන්. හරියට ලයිව් ටෙලිකාස්ටිං වගේ. ඉතින් එතෙන්දී යා තෝරගත්ත පළවෙනි මූවි එක තමයි ඔය මේ V4 වෙන්දතා කියන මූවි එක. ගොඩක් මේක මම කලින් කිව්වා වගේ අර ඇන්ටි ගවර්න්මන්ට් තීම් එක යන මූවි එකක්. ඒතකොටත් මට අපිට හිතා ගන්න පුළුවන් එයාගේ අදහස මොන වගේ තැනක තියෙන්නේ කියන එක. ඉතින් කොහොම වැඩ කරන් යන කාලයක් යනකොට මෙයාට හම්බෙලා තියෙන පුද්ගලයෙක් වැරයිටි ජෝන්ස් කියලා යූසර් කෙනෙක්. ඒ කියන්නේ සිල්ක් රෝඩ් එකේම ඒ සර්විස් එක ගන්න ක්ලයන්ට් කෙනෙක්. හැබැයි යාට කෝඩින් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන, IT සම්බන්ධ දැනුමක් තියෙන පුද්ගලයෙක් සහ ඒ වගේම ඩ්‍රග් සම්බන්ධ නොලෙජ් එකක් තිබ්බ පුද්ගලයෙක්. ඉතින් මේ වැරයිටි ජෝන්ස් කියන පුද්ගලයා මේ රොස්ට හැබැයි මම මේ රොස්ට් රෝල්බ්‍රිජ් කියලා කිව්වට තාම කවුරුවත් මේ රොස් කියන නමින් අඳුරන්නේ නැහැ. මොකද මෙයා කෝඩ් නේම්ස් තමයි භාවිතා කරන්නේ. එතකොට සමහර තැන්වලදී යාට මිස් වෙලා ක්‍රොස් කියන නම තිබ්බ අවස්ථාවක් තිබ්බා. නමුත් බහුතරයක් දෙනා මෙයා කවුද කියලා තාම දන්නේ නැහැ. එතකොට මේ වැරයිටි ජෝන්ස් කියන පුද්ගලයා මෙයා අඳුරගෙන තිනවා මේ රොස්ව. එතෙන්දී මේ එයා කියලා දියන් තමයි රොස්ට දීලා තියෙන පණිවිඩය තමයි ඔබ මේ කරන බිස්නස් එක කවදා හරි නීතියට අහු වුණොත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම මඩ්‍රව්‍ය සම්බන්ධයෙන් මේ බිස්නස් කරනවා කියලා කියන්නේ අහු වුණොත් අනිවාර්යෙන් ජීවිතාන්ත දක්වා සිර දඩුවම් විදීමට අවස්ථාව හම්බ වෙනවා. කිසිම නිදහසක් හම්බෙන්නේ නැහැ. කිසිම සමාවක් හම්බෙන්නේ නැති වැරද්දක් තමයි මේක. ඉතින් ඔක අර කවුරු කියනකම් ඔක මතක් වෙන්නේ නැහැ. ඒත් රොස්ට්‍රත් තේලේ තමයි පොඩ්ඩක් මේක ගැන කල්පනා කරලා තියෙන්නේ. ඉතින් අර කියපු දේ තමයි ඒ ජෝන්ස් කියන පුද්ගලයා එයාට කියලා දෙන්නේ රයිට් ඔයා මෙහෙම වෙනම නමකින් මේක කරගෙන යන්න. ඒතර ප්‍රශ්නයක් වුණොත් අපි ඒට නමට කවුරු පුද්ගලෙක්ව සම්බන්ධ කරලා බේරෙන්න පුළුවන් කියන එක. මොකද ඔක ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් කර ආර්ශකංශ වලට කවුද මේක කරන්න කියන එක හොයාගන්න කාලයක් යනකම් බැරි වුණේ ඔන්න ඒක කතන්දරේ හන්දා. ඉතින් මේක එතෙන්දී අගොඩ නමක් ගන්න ගියාම එතනත් පොඩි කතන්දරයක් තියෙනවා. මේ ජෝන් සහ මේ රොස් කියන දෙන්න දැන් හොඳ යාළු වෙලා chat කර ඉඳලා හොඳට දෙන්න සපෝට් එක වැඩ කරගෙන යනකොට මේගොල්ලෝ දෙන්නම කැමති මූවි එකක් තිබිලා තිනවා මේ ප්‍රින්සස් බ්‍රයිඩ් කියලා. මේ ප්‍රින්සස් බ්‍රයිඩ් එකේ තියෙන කැප්ටන්ගේ චරිතයක් ඒකේ තියෙන ප්‍රධාන කැරක්ටර් එකක් තමයි ඔය මේ ඩ්‍රෙඩ් ෆ්‍රයිරේට් රොබර්ට්ස් කියන කැරක්ටර් එක. කැප්ටන්ගේ කැරක්ටර් එක අන්නේ අර ඩ්‍රෙඩ් ෆ්‍රයිරේට් රොබර්ට්ස් කියන DPR කියන කෝඩ් එක තමයි මෙයා උන්න භාවිතා කරේ ඊට පස්සේ රොස් කියන පුද්ගලයා විසින්. විශේෂයෙන්ම දැන් ඔය ජෝන්ස් කියන යූසර් ගොඩක්ම ඔය රොස්ට කතා කරලා තියෙනෙත් hello good morning captain වගේ තමයි නිකන් කතා කරලා තියෙන්නේ. ඒ වගේ කැරක්ටර්ස් දෙයක් තමයි මේගොල්ලෝ මේන්ටේන් කරලා තියෙන්නේ. ඉතින් අර platform එකේ ඒ නමින් තමයි ඉස්සරහට ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන ගිහින් තිබුණේ. ඉතින් අවුරුදු දෙකක් යනකොට මිලියන 1ක කස්ටමර්ස්ලා බේස් එකක් මේගොල්ලන් ඉදලා තිනවා. ඉතින් අවුරුදු 20ක තරුණයෙක් මිලියන 2 කස්ටමර්ස්ලාත් එක්ක බිලියන ගානක ඩොලර් බිලියන ගානක බිස්නස් එක තමන්ගේ ලැප්ටොප් එකෙන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන ගියා. ඒතකොට ආරක්ෂක වංශ වලට එතකම් මෙයාව අල්ලන්න බැරි වුණා. මෙයාව කොහෙන්ද එතකොට අහුවෙන්න ඒ අවශ්‍ය වීක් පොයින්ට් එක සිද්ධ වුණේ. ඔබට මතක ඇති මම කලින් කිව්වා අර මෙයාගේ පෙම්වතිය හැව හොඳ ප්‍රශ්නයක් කියලා. යම්කිසි පුද්ගලයෙක් බැලලාක මිය ගියොත් ඔව් කොහොමද රිවිව් එකක් දෙන්නේ මේ සිස්ටම් එකකින් ප්‍රොඩක්ට් එක ගැන. ඇත්තට එහෙම දෙයක් සිද්ධ වුණා. ඒ කොහෙද? ඕස්ට්‍රේලියාවේදී. ඒ හිටියා ප්‍රෙස්ටන් බ්‍රිජ් කියලා පුද්ගලයෙක් ඔහු මිය ගියා බැල්කනියකින් බිමට වැටලා. ඇත්තටම බිමට වැටලා කියලා කියන්නේ ඔහු ගත්ත මත්ද්‍රව්‍ය නිසා ඔහුට ඒව ගත්තම සිහිවිකල් වෙලා ඔහු කොහෙද ඉන්නේ කියන එක අදහසක් නැහැ. ඔහු කුරුල්ලෙක් වගේ පියාඹන්න වගේ අදහසක් ඇතුව බැල්කනියේ ඉඳලා අඩි 30ක ප්‍රමාණයක පල්ලහට වැටලා ඔහු මිය ගියා. ඉතින් මේක ලොකු කතාබහට ලක් වෙච්ච සිද්ධියක්. ඒක ඔබට ආටිකල්ස් බලන්න පුළුවන් වෙබ්සයිට් වල තියෙනවා. BI එකයි විශේෂම ට්‍රක් සම්බන්ධයෙන් වැඩ කරන DEA එකයි එකතු වෙලා දැන් මේගොල්ලෝ කල්පනා කරලා බලනවා කවුද මේක කරන්නේ මේ ප්ලැට්ෆෝම් එක කරන්නේ කවුද කියන එක අල්ලගන්න. ඉතින් ආරක්ෂකංශ කීපයක් යොදලා මේක කරගෙන යනකොට විශේෂයෙන් මේකට සම්බන්ධ වුණා මේ ටැක්ස් ඒජන්සියන්. මොකද මේක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් තිබ්බ මෙතන. මොකද මෙතනදී මුදල් සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා, අවි ආයුධ තියෙනවා, මත්ද්‍රව්‍ය ජාවාරම් තියෙනවා, මෙතන තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක හන්දා ඔය ටැක්ස් ඒජන්ට් සම්බන්ධ වෙච්චලාවේ උතන හිටියා මේ ගේරි ඇල්ෆර්ඩ් කියලා පුද්ගලයෙක්. ගේරි ඇල්ෆර්ඩ් කියලා පුද්ගලයා විශේෂයෙන්ම ඔය ටැක්ස් සම්බන්ධ හිටපු ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් මෙයාත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා කවුද මේක කරන්නේ කියන එක අදහස්. හැබැයි මෙයාට මේ ටෝ නෙට්වර්ක් ගැනවත්
ඔය අනිත් දේවල් ගැනවත් අවධානයක් තිබ්බ මිනිස්සෙක් නෙමෙයි. හැබැයි එයා ගත්ත අප්‍රෝච් එක මාර ඉම්පෝටන්ට්. දැන් මේක හැමෝම හොයන්න යනකොට හැමෝම බලන එකම කෝණකින් වුණා සමහර අය විවිධ කෝණ වලින් බලන්න පටන් ගත්තම හොඳ අදහසක් එන්න පුළුවන්. සමහරට ඒක ආරක්ෂක අංශුවට වඩා වෙන පුද්ගලෙක් බලනකොට එයාට වෙනම කෝණකින් පේන්න පුළුවන්. ඉතින් මෙයාටත් ඒක ගොඩක්ම අවස්ථාවක් හම්බුණා. මොකද එයාට අදහසක් තිබුණා කලින් වෙච්ච ස්ටෝරියක්. ඒකත් පොඩ්ඩක් කියන්න. මොකද මේ ගිරි කියන පුද්ගලයාට මේකට එහෙම හිතන්න හේතුව මෙයාට අදහසක් තිබ්බ ඔය Son of Sam කියලා සීරියල් කිලර් කෙනෙක් හිටියා මේ USA වල 1976 සහ 77 කියන කාලෙදී. ඒ කියන්නේ පුද්ගල මරණ මම හිතන්නේ 5ක් 6ක් වගේ ප්‍රමාණයක් කරපු සීරියල් කිලර් කෙනෙක්. එතකොට මේක මෙයා ඒ කියන්නේ ඒ පුද්ගලයා ඔය වැඩේ කරනකොට ඒක හොයාගන්න බැරුව දවස් ගාන කට්ටිය දඟලනකොට එක පොලිස් කෙනෙක් එයාට අදහසක් ඇවිල්ලා තිනවා පාකින් ටිකට්ස් චෙක් කරන්න. ඒ කියන්නේ කාර් පාකින් ටිකට්ස් චෙක් කරනකොට මෙයාට ඒ කියන්නේ හිතලා තියෙන්නේ මේ මිනිස්සයා වාහනයකින් ආවනම් සමහර පාකින් කරන්න ඇත්ත කොහෙද තැනක නම් හැමදාම එක තැනක මේක පාක් කරාද නැත්ද කියලා අදහසක් ගන්න. එතනදී ඒගොල්ලන්ට පැටර්න් එකක් හම්බුණා. ඒ මරණය සිද්ධ වෙච්ච තැන්වල කිට්ටුව එකම කාර් එක කීප තතාවක පාක් කරලා තියෙනවා. ඉතින් ඒකේ අයිතිකාරය හොයාගෙන ගිහින් බලද්දි ඇත්තටම ඒ කිල ටක් ගාලා අල්ලගන්න පොලිසියට හම්බුණා. අවස්ථාවක් හම්බුණා. ඉතින් අන්නේ දේ ගැන මෙයාට හොඳ අවබෝධයක් තිබුණා. මෙයා බැලුව දේ තමයි මෙන්න මේක. මෙන්න මේ ටික ගොඩක් ඉම්පෝටන්ට්. ඒ කියන්නේ කොහොමද මේවා අපි ට්‍රැක් කරන්න කියන එක. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ethical hacker කෙනෙක් වෙන්න දහසක් තියෙනවා නම් අපි කොහොමද එහෙම ඇටැක් එකක් කෙනෙකුට නවත්තන්න ඕ අපි ගන්න ඇක්ෂන් හිතන විදිය. මෙයා හිතලා තියෙන්නේ දැන් මේක ඩාර්ක් වෙබ් එකේ දැන් අවුරුදු ගානක් තිස්සේ යනවනේ. මේ ඩාර්ක් වෙබ් එක නෙමෙයි සිල්ක් රෝඩ් එක. ඒ අවුරුදු ගානක් තිස්සේ යනකොට කවුද මේක කරන්න කියලා අල්ලගන්න හොඳම දේ තමයි මේකේ උපත හොයාගන්න එක. පටන් ගත්ත දවස හොයාගන්න එක. ඉතින් මෙයා බලලා තියෙන්නේ මේ ගැන සඳහන් කරපු කොහේ හරි පෝස්ට් එකක්. මේ සිල්ක් රෝඩ් එක සඳහන් කරපු කොහේ හරි පෝස්ට් එකක් මුලින්ම පොප් අප් වුණේ කවද්ද කියන එක. ඉතින් ඒක හොඳ අප්‍රෝච් එකක්. ඉතින් මෙයා කල්පනා කරලා තිනවා රයිට් එහෙනම් හොයලා බලන්න ඕන මෙයා කොහෙද සිල්ක් රෝඩ් එක කොහේ හරි සඳහන් වෙලා තියෙනවද. එහෙම යද්දී මෙයාට හම්බෙනවා අර මං කලින් කිව්ව දේ. මොකද මේ රොස් කියන පුද්ගලයා මේක මාකට් එක ෆේමස් කරන්න ෆෝරම්ස් කීයක ප්‍රශ්න ඇහුවා මෙහෙම දෙයක් තියෙනවද ප්ලැට්ෆෝම් එකක්. ඒතර උත්තර දීලා තිබ්බ යාම යූසර් කෙනෙක් විදිහට ඕ මෙහෙම එකක් තියෙනවා සිල්ක් රෝඩ් කියලා එක නියමයි කියලා දාපු කමෙන්ට් එහෙම. ඒතර මෙයාට අහුවෙනවා මුලින්ම අන්න ඒ ටික. ඒකෙන් මෙයාට සැකයක් ඇති වෙනවා යම්කිසි පුද්ගලයෙක් ඒකේ මට යාම කියලා කියන්න බෑනේ. යම්කිසි පුද්ගලයෙක් මේ අවස්ථාව කියලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ආ ෆෝරම්ස් කීපේ චෙක් කරද්දී එකම යූසර් තමයි එයාට හම්බෙන්නේ අර ප්‍රශ්න උත්තර දුන්න අවස්ථාව. ඒතර මෙයාට සැකයක් ඇතිලා තිනවා. රයිට් මේ පුද්ගලයා එහෙනම් මේක මාකට් කිරීමේ මොන හරි අවස්ථාවක් තියෙන යම්කිසි කෙනෙක් ඒකට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. එතකොට මේක දාලා තිබ්බේ ගොඩක්ලාට ඔය හැම ෆෝරම් එකේම මේ Altoid කියන යූසර් නේම් එකකින්. ඔය Altoid කියන යූසර් නේම් එක එයා භාවිත කරපු එක කෝඩ් එක රොස්වර්. නමුත් කොවිල එකත් එතනින් මෙයාව අල්ලන්න බෑ අපිට. මොකද යූසර් නේම් එකක් තිබ්බ වලට කවුද කරන්න කියලා අපිට තාම අදහසක් නැහැ. දැන් මම නම කිව්වට මේක නොදන්න කෙනෙක්ට කිසිම දෙයක් ගැන අදහසක් නැහැ. එතකොට මේ Altoid කියන යූසර් නේම් එක විශේෂයෙන්ම ඔය ශූමරි සහ බිට්කොයින් ටෝක් කියන ෆෝරම්ස් කීපයක සඳහන් වෙලා තිබිලා තියෙනවා අර මං කලින් කිව්ව පෝස්ට් එකත් එක්ක. සහ වැදගත්ම දේ මෙයා කරගත්ත වීක්ම පොයින්ට් එක. මොකද ඕනම කෙනෙක් ඕනම අපරාධකාරයෙක් යම්කිසි යාගේ එයා මිස් කරගන්න පොයින්ට් එකක් තියෙනවා. එයාගේ වීක් පොයින්ට් එක කොහෙද තැනක අපිට අහු වෙනවා. ඒකෙන් තමයි ගොඩක් අපරාධකාරයෝ කොහේ හරි කවදා හරි නීතියට අහු වෙන්නේ. ඉතින් මෙයා කරපු මිස්ටේක් එක මිස්ටේක් එක මෙන්න මේක. මං කලින් කිව්වා මෙයාට උමනා තිබ්බ කියලා තනියෙන් දුවන්නේ නැතුව තව පුද්ගලයන් කීප දෙනෙක් හයර් කරලා මේක වැඩ කරගෙන යන්න. මොකද යාගේ එන්න රික්වයර්මන්ට් වැඩි වුණා. කෝඩින් අවස්ථා කෝඩ් කරන්න ඕනේ, බග්ස් ෆික්ස් කරන්න ඕනේ. සයිට් එකේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මෙයා කරපු දේ තමයි ස්ටාෆ් එක හයර් කරන්න ජොබ් ඇඩ් එකක් දැම්මා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. તો මෙයා කරපු මිස්ටේක් එක තමයි ඒ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ එයා සඳහන් කරලා තිබුණා මෙන්න මේ ඊමේල් එකට තමයි ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් කරන්න ඕනේ කියලා. ඔහු දාලා තිබ්බ ඊමේල් එක තමයි මේ rostoulbridge@gmail.com කියන ඊමේල් එක. ඔන්න එතෙන්දී මේ අර මං කලින් කිව්ව ගේරිකන් ටැක්ස් ඉන්ස්පෙක්ටර් යම්කිසි අදහසක් එනවා මේ rostoulbridge කියන පුද්ගලයා මේකට සම්බන්ධද නැද්ද කියන කාරණාව. නමුත් අපි දන්නවා ඒකිනුත් අදහසක් ගන්න බෑ එකපාරටම. මොකද ඒ ජොබ් එක කියන්නේ හයර් කරලා තිබ්බේ Bitcoin startup කම්පැනියක් විදිහට. ඉතින් මේක සැකයක් තිබිලා තියෙන මොකද අර පේමන්ට් ගේට් යන පේමන්ට් යන Bitcoin වලින් හන්දා සමහරට එහෙම පටන් ගන්න යනකොට මෙයාද දන්නේ නැහැ කියන අද. නමුත් ඒකෙන් අපිට කිසිම ප්‍රබල සාක්ෂියක් හිම වෙන්නේ නැහැ. මෙයාම කරා කියන එක. නමුත් ඒක යාට සඳහන් කරගන්න පුළුවන් කාරණාවක්. ඒතර එතෙන් දෙක කාරණාවක් අහුණා. ඒක තමයි Bitcoin startup එක පටන් ගන්න හදනවා. පුද්ගලයන් කීප දෙනෙක් අරගෙන
ඒ තමයි ඒක මේල් එක යවන්න ඕනේ ඔය rosulbich@gmail.com කියන මේල් එකට. ඔන්න යාව අහුවෙච්ච එක තැනක්. නමුත් ඒක ප්‍රබල සාක්ෂියක් නෙමෙයි. ඊට තව පොයින්ට් එකක් මෙයාට හම්බ වෙනවා. ඒ තමයි මේ Stack Overflow කියන සමහරවිට ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම software පැත්තෙන් කට්ටිය use කරන website එක. ඒ Stack Overflow එකේ මෙයා ප්‍රශ්නයක් අහලා තිබ්බා how can I connect to a Tor hidden service using curl in PHP. ඒ කියන්නේ අගේ තිබ්බ ගැටලුව තමයි කොහොමද අපි මේ Tor service එක connect වෙන්නේ මේ curl භාවිතා කරලා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ටෙක්නිකල් ප්‍රශ්නයක් අහනකොට ඒක සාමාන්‍ය තමන්ට ආව ප්‍රශ්නයක්නේ. ඒ වගේ ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙන Tor සම්බන්ධ නම් අහන්නේ Tor browser සම්බන්ධ නම් අහන්නේ. ඒක ගොඩක් වෙලාවට ඒ වගේ connected ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ මේ රොස් කියන පුද්ගලයා. එතකොට ඔන්න Bitcoin සම්බන්ධයක් තිබ්බා. දැන් උන් අපි Tor එක සම්බන්ධකුත් තියනගලා ඔන්න අල්ලගන්න chance එකක් හම්බ වුණා. එතකොට මේක හොඳම සිද්ධිය කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ අහලා මම හිතනවා ඔහුට පස්සේ මතක් වෙන්න ඇති මම මේක ඇහුවේ මගේ ඇත්ත නමින් නේද කියන එක. ඒකන්ද ඒක මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ ඔහු ඒක ටක් ගාලා වෙනස් කරලා තියෙනවා. ඒතකොට ඒ වෙනස් කරනකොට ඔහු නම දාලා තියෙන්නේ proxy කියලා. the proxy කියලා කියන්නේ the proxy කියන code name එක. ඒ proxy කියන code name එක වෙනස් කරාට පස්සේ ඉතින් අර පුද්ගලයා මාක් කරන් තියෙනවා right මෙයාගේ code name එක එනවා proxy කියන නමත් භාවිතා කරනවා. අපිට දැන් code name කීපයක් තියෙනවා. එතකොට එකක් තමයි Altoid කියන එක. අනිත් මම කලින් කිව්වා DPR කියන එක. ඊට අමතරව දැන් මම කතා කරපු proxy කියන code name එක. එතකොට ඒ proxy කියන නම ගොඩක් ඉම්පෝර්ටන්ට් නමක් වුණා. මොකද හේතුව පස්සේ කාලේ වල්ලන්න ගියාම එතකොට දැන් මේ කාරණාව තාම දන්නේ කවුද? මේ FBI එකවත් DE එකවත් නෙමෙයි. මේ දන්නේ මම කලින් කිව්ව tax inspector. ඔය අතරේ FBI එකයි DA එකයි වෙනම ඉන්වෙස්ටිගේෂන් කරනවා දැන් කවුද පුද්ගලයෙක් කියලා හොයන්න. එහෙම හොයනකොට ඒගොල්ලන්ට එක තැනකදී හම්බෙනවා මේ සර්වර් එක. ඒ කියන්නේ මේ Silk Road මේ සර්විස් එක දුවන වෙබ් සර්වර් එකේ IP එක තැනකින් ලීක් වෙනවා. එකක් තිබ්බ ඇත්තටම ඒගොල්ලන්ගේ කෝඩ් වල තිබ්බ බග් එකක් හන්දම ඒක ලීක් වෙන්නේ. ඉතින් ඒකේ කොහොම හරි ලීක් වුණාට පස්සේ අපිට හොයාගන්න අවස්ථාව හම්බ වෙනවා යාගේ සර්වර් එකේ IP එක. ඉතින් FBI එක මොකද කරන්නේ? ඒක ට්‍රේස් කරන කොහේ IP එකක්ද මේ සර්වර් එක කියලා. එතකොට හම්බ වෙනවා ඒගොල්ලන්ට මේක අයිස්ලන්ඩ් වල තිබ්බ data center එක තියෙන සර්වර් එකක් කියලා. එහෙනම් මෙයා මේ සර්විස් එක මෙච්චර කාල රන් කරලා තියෙන දැන් වෙනම data center එක තිබ්බ සර්වර් එකක් හයර් කරලා ඒ සර්වර් එක තිබිලා තියෙන අයිස්ලන්ඩ් වල. FBI contact කරනවා මේ අයිස්ලන්ඩ් data center එක contact කරලා ඒගොල්ලන්ගේ උදව්වත් එක්ක බලද්දී ඒගොල්ලෝ confirm කරනවා ඔව් මේ සර්වර් එකට මොකද ඒගොල්ලන්ට කියන්න බෑ සර්විස් සර්වර් එක මොකක්ද යූස් කරන්න කියලා එකපාරට කියන්න බෑ මොකද ඒක client ගේ request එකන්නේ. නමුත් ඒගොල්ලන්ට තේරලා තියෙනවා මේ සර්වර් එකෙන් ලොකු traffic එකක් generate කරනවා. ගොඩක්ම භාවිතා කරන්නේ මේ Tor browser එකෙන් traffic කියන එක ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක තව එකක් confirm වෙනවා. එහෙනම් sure එකට මේ සර්වර් එකේ Tor browser එකෙන් access කරන දේවල් තමයි ඒ කියන්නේ dark net එක සම්බන්ධයි කියන එක අවබෝධයක් එනවා. එතකොට දැන් ඒකෙත් තාම හරියට කියන්න බෑ කවුද කරන්නේ මොකද්ද කියන්නේ මුතේරන පොඩි hint එකක් ඒගොල්ලන්ට ආවා. පස්සේ මේ කොහොමද මේගොල්ලෝ FBI කට්ටිය මේ සර්වර් එකට access ගත්තා. මම කලින් කිව්වා අර vulnerabilities තියෙද්දි ඒක access කරන්න පුළුවන් කියන එක. ඒතර කොහොම හරි මේ සර්වර් එකට access ගත්තට පස්සේ admin login එක විශේෂයෙන්ම admin කොහෙන්ද log වෙන්නේ කීයටද log වෙන්නේ කීයටද log out වෙන්නේ වගේ දේවල් ඔක්කොම මෙයාට logs ටික බලා ගන්න අවස්ථාවක් මේ FBI එකට හම්බ වුණා. එතකොට ඒගොල්ලන්ට ඔයක හම්බ වෙනකොට තමයි අන්න අරයා කවුද ගෙරි කන්ටැක්ට් කරන්නේ මේගොල්ලන්ව කන්ටැක්ට් කළා මේගොල්ලෝ කතා බහක් ඉතුරු කරනකොට දැන් මේ ගැරි සම්පූර්ණ විස්තරය දැන් එයා හොයාගත්තට කියනවා. එයා හොයාගත්තට මොනවද අර මම කලින් කිව්වා වගේ මුලින්ම පෝස්ට් එකක් කවද්ද දාලා තින්නේ කවුද ප්‍රශ්න අහලා තින්නේ කවුද උත්තර දීලා තින්නේ ඊට පස්සේ අර ජොබ් පෝස්ට් එකට කවුද Gmail එක භාවිත කරපු දේවල් ඔක්කොම දේවල් කියනකොට FBI එකට එකපාරට එහෙම කියාගෙන යද්දි එකපාරට නවත්තලා තින්නේ පොඩ්ඩක් ආයේ නමයි කියන්න කියලා කියද්දි මොකක්ද ඒ කෝඩ් නේම් එක අර මම කලින් කිව්වා proxy කියන කෝඩ් නේම් එක. ඒ proxy කියන නමෙන් තමයි Stack Flow site එකේ අහලා තියෙන ප්‍රශ්නයක් මේකට යන්නේ කොහොමද කියලා. ඒ proxy කියන කෝඩ් නේම් එක තියෙනවා අර අරගොල්ලෝ හැක් කරපු සර්වර් එකේ. එහෙනම් මේ කතා කරන්නේ එකම පුද්ගලෙක් කියන දෙයක් නේ උන්ව මෙතනදී ඔප්පු වුණා. ඒකම logs බලද්දී ඒ ගොඩක් මේ admin login එකේ login වෙලා තියෙන්නේ අර මම කලින් කිව්වා සෑන් ෆ්‍රැන්සිස්කෝ වලින්. එතකොට මෙයා මේ පැත්තෙම ඉන්න පුද්ගලයෙක් කියන එකත් ඔන්න එතනදී යම්කිසි අදහසක් ගන්න අවස්ථාව හම්බ වුණා. දැන් ඔන්න ආරක්ෂකාංශවල මුලින්ම අවධානය යොමු වෙන්න පටන් ගත්තේ ඔන්න ඔතන තමයි. එහෙනම් මේ රොස් කියන පුද්ගලයා තමයි සම්පූර්ණ මේක රන් කරනවා ඇත්ත කියන එක. දැන් තමයි මිෂන් එක පටන් ගන්න. දැන් කොහොමද මෙයාව අල්ලන්නේ?
ඕනම දෙයක් අපි වෙනම කාරණා හෙව්වට ඕක නීතියද ඔප්පු කරන්න ගියාම ලේසි වෙන්නේ නැහැ. මොකද අපිට කියන්න පුළුවන් මෙහෙම කුඩා මෙහෙම කළා මෙහෙම වෙන්න පුළුවන් අර එහෙම වෙන්න පුළුවන් එහෙම කියලා හරියන්නේ නැහැ. ප්‍රබල සාක්ෂි තියෙන්න ඕනේ මේ වගේ දෙයක් ඔප්පු කරන්න. ඉතින් FBI එකට උමනාව තිබ්බා මෙයාව කොහොම හරි අල්ලගන්න මෙයා ලයිව් ලොග් වෙලා ඉද්දිම. නැත්තම් කොහොම ඇල්ලුවද දන්නේ නැහැ. එයා ඒ වෙලාවේ ඒක යූස් කරේ නැත්නම් අර එයාගේ ඇත්තනම නැති හන්දා ඔප්පු කරන්න බැරි වෙනවා මෙයාම කරනවා කියන එක. ඒතර මොකද කළේ FBI කට්ටිය වෙනම ඒගොල්ලන්ගේ අන්ඩර්කවර් ඒජන්ට්ස්ලා දැම්මා මෙයාව ෆලෝ කරන්න. ඉතින් මෙයා කොහෙද යන්නේ හැමතැනකම අරගොල්ලෝ ඒජන්ට්ස්ලාත් යනවා. මෙයා ගොඩක්ම භාවිතා කරලා තිබ්බා. මම කිව්වා කැෆේ එක තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ ගොඩක්ම සර්විස් එක ඇක්සස් කරන්න. කැෆේ එකට ගිහින් තමයි ගොඩක්ම මේක ඉන්ටර්නෙට් යන්නේ. ඉතින් කොහොම හරි ඔහම ෆලෝ කරන් ඉන්නකොට එක දවසක දවස වෙල 2013 ඔක්තෝබර් 1 වෙනිදා. එදා තමයි දවස. එදා දවසේදී මෙයා නැගිටලා ලැප් එකත් අරගෙන මෙයා යනවා කැෆේ එකට සාමාන්‍ය පරිදි වැඩ කරන්න. නමුත් කැෆේ එකේ දා බිසි දවසක් වෙලා තිනවා. එයාට ඉඩක් හොයාගන්න බැරි හන්දා මෙයා ගිහින් තිනවා ලයිබ්‍රරියට. તો ලයිබ්‍රරිය ගිහිල්ලා ලයිබ්‍රරි එකේ ඉඳගෙන එයා ලැප් එක ඕපන් කරලා දැන් එයාගේ සිස්ටම් එකේ වැඩ කරන් යනවා. දැන් ඒතර වටේම ඒජන්ට්ලා ලයිබ්‍රරි ඉඳලා තිනවා කවර් කරගෙන මෙයාව ප්‍රශ්න තියෙන්නේ කොයිලක හරි සැකයක් ඇති වුණොත් එයාට කවුරු එක්කෙනෙක් එයාව ට්‍රැක් කරනවා කියලා අනිවාර්යෙන් එයා ලැප් එක ටක් ගාලා ඕෆ් කරයි. එහෙම නැත්නම් ස්ක්‍රීන් එක වහයි නැත්නම් ලොක් කරයි. ඉතින් එහෙම වුණොත් මෙයාම කරා කියන එක ඔප්පු කරන්න බෑ. මොකද එයා ලොග් වෙලා ඉද්දිම අල්ල ගන්න ඕනේ. හොඳම දේ තමයි ලැප් එක ඔන් එකේ තියෙද්දිම ලැප් එකයි එයාවයි වෙන් කරන එක. ඒ කියන්නේ එයා ලොග් වෙලා ඉන්න මොහොතකදී. ඉතින් මේකට මොකද්ද කරේ අර ඒජන්ට්ලා පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක් කරා. ඒ කියන්නේ මෙයාගේ පිටිපස්සෙන් පොඩි රණ්ඩුවක් වුණා දෙන්නෙක් එක්ක. සාමාන්‍ය මූවිස් වල දකින්න දේම තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒජන්ට්ලා දෙන්නෙක් රණ්ඩු කරනවා බොරුවට ලයිබ්‍රරි අස්සේ. අපි දන්නවා ලයිබ්‍රරි එකක් අස්සේ කෑ ගහ ගන්නවා කියලා කියන්නේ හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වෙනවා. මොකද ලයිබ්‍රරි අපි කවුරු කෑ ගහන්නේ නැති හන්දා. ඒතර මෙයා කරපු දේ තමයි මෙහෙම එකපාරටම පිටිපස්ස හැරලා බලලා දෙන කවුද මේ කෑ ගහන්නේ කියලා බලන්න. එහෙම හැරෙන මොහොතේදී එතනට පැනපු ඒජන්ට්ලා කීප දෙනෙක් ලැප් එක වෙනමයි අරයා වෙනමයි අත්අඩංගුවට ගන්නවා. අරයා ටක් ගාලා ලැප් එක පැත්තට හැරලා ආයි try කරලා තිනවා ලැප් එක මේව කරන්න ලොක් කරන්න. නමුත් අවස්ථාව හම්බෙලා නැහැ. ඔන්න එතෙන් තමයි ඔන්න මුලින්ම යාව නීති රැහැනට අහු වුණේ. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ක්‍රීන් එක චෙක් කරද්දී දකින්න හම්බෙනවා අර මං කලින් කිව්ව කෝඩ් නේම් එක. ඒ තමයි අර ප්‍රොස්ට් කියන කෝඩ් නේම් එක. ඒකෙන් තමයි ලොග් වෙලා තිබිලා තියෙන account එකට. ඒතර ඔන්න පැහැදිලිව ඔප්පු වෙනවා මෙයා තමයි මේ සිස්ටම් එක සම්පූර්ණ රන් කරන්න කියලා. ඒතර අපිට සර්වර් එකේ logs තියෙනවා, කවුද log වුනේ කියලා logs තියෙනවා, user name එක තියෙනවා. ඒකෙන් මෙයා මේ ලැප් එකේ log වෙලා තියෙන එක ප්‍රබල සාක්ෂියක් ඔප්පු කරන්න මෙයා මේක live කරා කියන එක. සහ ලයිබ්‍රරියේදී ඒ වීඩියෝ රෙකෝඩින් ඔක්කොම දේවල් ටික තියෙනවා. එතකොට ඔන්න සාක්ෂි ටික හරි. එතකොට මෙයා දැන් මේක වුණාට පස්සේ, ඒ කියන්නේ මේක අල්ලගත්තට පස්සේ දැන් අපි දැන් තවස්සා කිපෑ මෙයා ඔප්පු කරා කියලා පෙන්නන්න. ඒතර ඊළඟ දේ තමයි මෙයාගේ chat history. ඒතර chat history බලනකොට දහස් ගානක messages තිබිලා තිනවා. chat history එකේ මෙයා usersලාත් එක්ක chat කරපුවා, කතා කරපු දේවල්, ඒ වගේ දේවල් ඔක්කොම දේවල් ටික එතනත් ප්‍රබල සාක්ෂියක් මෙයා මේක කරා කියලා ඔප්පු කරන්න. තවත් මේකේ අඳුරු පැත්තක් ගැන කතා කරන්න තමයි මේ හදන්නේ. ඒ තමයි කවුරුත් නොහිතූ දෙයක් මේ සිද්ධිය ඇස්සේ වෙලා තියෙනවා. මම ඒකට වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒක ගැන කවුරුත් හරියට ඇත්තටම කියන්න දන්නේ නැති හන්ද. නමුත් ඒක සිද්ධිය කිව්ව සරලව මෙතන තව පුද්ගලයන් කීප දෙනෙක් සම්බන්ධ වුණා. ඒ තමයි chat history බලනකොට FBI එක රත් උනේ ඒගොල්ලන්ගේ මොලේ රත් වෙන්න ගන්න පටන් ගත්තේ ඒගොල්ලන්ගේම ඒජන්ට් කෙනෙක් මෙයත් එක්ක ඊට කලින් දින ගණනාව chat කරලා තියෙනවා දැක්කට පස්සේ. ඒ කියන්නේ මේ පරීක්ෂණ බාර හිටපු ඒජන්ට් කෙනෙක් මෙයත් එක්ක දිගටම chat කරලා ඔහුගෙන් සල්ලි අරන් තිනවා අර මිෂන් එකේ තොරතුරු දෙනවට. ඒ කියන්නේ රොස් ඒ කියන්නේ තමන් අත්තරම පත්තන මොහොතේ තමන් වෙන්නේ කවද්ද කියන දන්නේ නැතුව හිටියට තමන් ගැන යම්කිසි පරීක්ෂණයක් වෙනවා කියන දේ ගැන අදහසක් තිබිලා තියෙනවා. මොකද යම්කිසි ඒජන්ට් කෙනෙක් ඔහුගෙන් සල්ලි අරන් තිනවා ඒ විස්තර දීලා. ඒක කියන විදිහට නම් මම හිතන්නේ ඒගොල්ලෝ $7,50,000 ඩොලර්ස් වලින් පේමන්ට් එකක් ගිහින් තිනවා මේ FBI ඒජන්ට්. ඉතින් ඔන්න එතනදී ඒ පුද්ගලයාව ඔන්න අත්තරම ගන්නවා ඒ අදාළ ඒජන්ට්. ඔය අතර තව සිද්ධියක් වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔය සිල්ක් රෝඩ් එක රන් කරනකොට ඒකේ වෙබ්සයිට් එකේ මොඩරේටර් කෙනෙක් ඉඳලා තිනවා මේ කවුද කර්ටිස් ග්‍රීන් කියලා එක්කෙනෙක්. කර්ටිස් ග්‍රීන් කියන පුද්ගලයා ගොඩක් ඔය වෙබ්සයිට් ඩෙවලොප් කරන්න සම්බන්ධ වෙච්ච එක්කෙනෙක්. ඒ කියන්නේ ප්‍රධාන පුරුකා. එතකොට එයාව ඇරෙස්ට් කරනවා බැල්ටිමෝර් ටාස්ක් ෆෝස් එක විසින්. මොකද ඔහු අත්තරම ගත්තේ ඔහු ගත්තේ මඩ්ඩව තිබිලා තිනවා. ඉතින් ඔහුව ඇරෙස්ට් කරලා තිනවා පොලිසිය විසින්. එතකොට පස්සේ කාලෙකදී මේ රොස් තමන්ගේ account check කරනකොට යාට තේරලා තියෙනවා ඩොලර් ලක්ෂ 3 ලක්ෂ ගාන මුදලා තමන්ගේ ගිණුම් වලින් අතුරුදහන් කියන එක. ඒ කියන්නේ දැන් අර
කවුද මම කලින් කිව්ව කර්ටිස් ක්‍රීන් කියන පුද්ගලයා එයා මොඩරේට් ඉඳලා තියෙනවා. යාට සම්පූර්ණ ඇක්සස් තිබිලා තියෙනවා සම්පූර්ණ account system ඔක්කොම හැමදේටම Bitcoin සම්බන්ධයෙන්. එකකින් කොහොමද ඩොලර් ලක්ෂ 3,50,000ක් වගේ ප්‍රමාණයක් මුදලක් අස්ථානගත වෙලා තියෙනවා. ඉතින් මෙයා සැක කරලා තියෙන අරයා රිප්ලයි කරන්නේ නැති හන්දා මෙයා මේක අරගෙන හැංගිලා ඉන්නවා කියන. නමුත් ඇත්තටම සිද්ධලා තිබ්බේ ඔය කර්ටිස් ක්‍රීන් කියන පුද්ගලයා අත්අඩංගුවටපත් වුණා පොලිසියේ ඒ දවස්වල. ඒතර යාට ආයි ආරයට කන්ටැක්ට් කරන්න විදිහක් තිබුණේ නැහැ. නමුත් මේක දැනගෙන හිටියේ නෑ රෝස්. ඔහු හිතා හිටියේ මොහු තාම සල්ලි අරගෙන හොරෙන් පැනලා ගිහින් ඉන්නවා කියලා. ඔන්න ඔතනදී ඔක භාවිතා කරපු තවත් ඒජන්ට් කෙනෙක් මෙයාගෙන් සල්ලි අරගෙන මේ පුද්ගලයාව ට්‍රැක් කරන්න නැත්නම් ඒ පුද්ගලයා හඹා යන්න අවස්ථාව ඉල්ලලා තියෙනවා. ඉතින් මෙයා ඒකට සල්ලි දීලා දෙනවා රොස් විසින්. මොකද තමන්ට පාඩුවක් කරපු පුද්ගලයා සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගන්න ඕනි හන්දා. ඉතින් ඔතනදී පොඩි කතාබහක් තියෙනවා. ඒක මම හරියටම කන්ෆර්ම් කරන්න මම දන්නේ නැහැ. මොකද ඒ කතාබහක් තියෙනවා chat history තියෙනවා කියලා යාගේ යම්කිසි පුද්ගලයන් ඝාතනය කරන්න සල්ලි දුන්නා කියන කාරණාව. ඒ කියන්නේ දැන් එතන තව සිද්ධියක් තියෙනවා. මොකද ඒජන්ට්ලා සල්ලි අරගෙන එහෙම කරා කියලා බොරුවට පෙන්නලා එහෙම කිසිම බොඩි එකක්වත් මොහොත් හම්බෙලා නැති හන්ද ඔය සම්බන්ධයෙන් සාක්ෂි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බහන්ද ඒවා මෙයාට ප්‍රශ්නයක් උනේ නැහැ කියන එක. නමුත් ඒ කතාබහ තියෙනවා ඔය සම්පූර්ණ ඩොකියුමන්ට් වල එහෙම ඝාතන සම්බන්ධනුත් යා චෝදනාව. නමුත් ඒවට ඔප්පු කරන්න සාක්ෂි තිබුණේ නැහැ. මොකද ඒවා එහෙම කිසිම මලසිරුරක්කට කිසිම දෙයක් හොයාගන්න බැරි වෙච්ච හන්ද කියලා. නමුත් අර උතන ගෑවුනේ තව ඒජන්ට්ලා දෙන්නෙක් සම්බන්ධ වෙච්ච හන්ද ඒගොල්ලෝ කරපු දේවල් හන්දාම එහෙම දෙයක් උනේ කියන එක චෝදනාවකුත් තියෙනවා. රොස්ගේ දෙමාපියන් චෝදනා කරන්නේ එයාගේ chat එක වෙනස් කරලා වෙන කට්ටියක් එකෙන් ප්‍රයෝජන ගත්ත කතාවකුත් ඔතන යනවා. ඉතින් අපිට ඒක අදාළවත් නැහැ. මට ඒක සම්බන්ධව වැඩිපුර කතා කරන්න මම යන්නේ නැහැ. මොකද මට ඕනකම තිබ්බේ මේ platform එකේ වෙච්ච දේ ගැන පොඩි අදහසක් ඔයගලන්ට දෙන්න. අත්අඩංගුවට පත්වෙච්ච රොස්ට මොකද වුනේ? ඊට පස්සේ උසාවියේදී මොහුට නඩු පවරද්දී චෝදනා 7ක් යටතේ නඩු පවරනු ලැබුවා. අතන මේ චෝදනා තමයි ප්‍රබල චෝදනා. ඉතින් මොහුට ජීවිතාන්ත දක්වා සිර දඩුවම් සහ තවත් වසර 40 ගානක දඩුවම් සමග ඔහුගේ දීර්ඝ කාලය ඒ කියන්නේ ගෙවා නිම කරනු නොහැකි දඩුවම් ප්‍රමාණයක් තමයි හම්බුනේ. ඒ කියන්නේ කවදාවත් ආයි හිරෙන් එළිය දකින්න හම්බෙන අවස්ථාවක් එයාට තිබුණේ නැහැ. මොකද ජීවිතාන්ත දක්වා ආය හිර දඩුවම් විඳින්න අවස්ථාව හම්බෙලා තිබුණේ. ඉතින් කොහෙත්ම බලාපොරොත්තුවක් කොට තිබුණේ අනාගතයේ කවදා හරි නිදහසක් වෙන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් මහු අතරම ගන්නකොට එයාගේ ලෝයර්ස්ලා තර්ක කරා කාරණා කීපයක් සම්බන්ධයෙන්. එකක් තමයි මහු තර්ක කරේ මෙයා මේ platform එක ඩෙවලොප් කරපු පුද්ගලයා පමණයි. මට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ වගේ දේවල් බිස්නස් කරන්න. සහ එයා ඔහු ලෑස්තිලා හිටියා මේ platform එක වෙන කෙනෙක්ට විකුණන්න. ඒ තමයි මම කලින් කිව්ව අර කෝඩ් නේම් එක. DPR කියන පුද්ගලයාට වගේ නමක් ඒගොල්ලෝ කියන්න try කරා. නමුත් ඒක උසාවියේදී ඔප්පු කරන්න බැරි වුණා. මොකද අර මම කලින් කිව්ව ප්‍රබල සාක්ෂි ගොඩක් important. එකක් එයාව අල්ලගත්තේ ලැප් එක ඕපන් එකේ තියෙද්දිමයි ලොග් වෙලා ඉද්දිමයි. ඒක මම කලින් කිව්ව ඒගොල්ලෝ අර වැරද්ද FBI එකේ වැරද්ද කරා නම් ඔහුව කොහෙද ඇරෙස්ට් කරා නම් කිසිම අර ලැප්ටොප් එක නැතුව ඔප්පු කරන්න බැරි නම් මෙයාම තමයි මේක කරේ කියන එක. ඒක තමයි ඒගොල්ලෝ ඒක දැනගෙන ගානට ලොග් වෙන මොහොතේදීම එයාව අල්ලගත්තේ ලැප් එකත් එක්කම. කොහොම හරි කළා මේක ඔප්පු කරාට පස්සේ උසාවියෙන් සමාවක් හම්බුනේ නැහැ මොහොත. තියෙන උපරිම දඩුවම් මෙයාට නියම කරා. මොකද ඇත්තටම අවුරුදු දෙකක් තිස්සේ මේ පුද්ගලයා සෑහෙන දේවල් වලට දායකත්ව වෙලා තියෙනවා. විශේෂයෙන්ම මඩ්‍රව්‍ය අවියායුධ වගේ දේවල් වලට. ඉතින් ඒවෙන් විදිහ බලපෑම ඉතාම කියන්නේ නිම කරන්න බැත් තරම්. ඉතින් ඒ සඳහා උපරිම දඩුවම් නිම කරන්න ඇමරිකාවෙන් කටයුතු කරා. ඉතින් ඔහු හිරේට ගියා. එතකොට 2011 පෙබරවාරි ඉඳලා 2013 ජූලි දක්වා අවුරුදු දෙකක් පුරාවට මේ platform එක ලෝකේ භාවිතා කරා. ඒතර මම කලින් කිව්වා වගේ මේකේ මිලියන සාමාන්‍යයෙන් 1.2ක වගේ ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒවකින් කමිෂන් එක විදිහට විතරක් අරගෙන මේ බිට්කොයින් පැත්තෙන් කමිෂන් අරගෙන මේගොල්ලෝ බිට්කොයින් විතරක් ලක්ෂ 6ක ඉපීමක් මේ සයිට් එක කරලා තියෙනවා. බිට්කොයින් ලක්ෂ 6. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බිට්කොයින් ගැන අදහසක් තියෙනවා නම් මම මේ කියන මුදල් ගැන තේරුම් ඇති. 2011-13 අවුරුදු වල බිට්කොයින් එක දැන් කාලේ තරම් ලොකු වටිනාකමක් තිබුණේ නැහැ. මම හිතන ගොඩක් කට්ටිය පස්තු වෙන දේත් ඒ තමයි. ඒ දවස්වල බිට්කොයින් ගත්තා නම් අද වෙද්දි බිලියනපතියෙක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් 2013 වගේ අවුරුද්දේදී බිට්කොයින් එක වෙලා තිබුණ ඩොලර් 750ක් විතර. USD 750ක් විතර. ඒක ලොකු මුදලක් ඒ දවස්වල 2013 දී. නමුත් අද ඔයගොල්ලෝ පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බැලුවොත් බිට්කොයින් එක වටිනවා ඩොලර්ස් 84000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් හිතන්න 2013 ඩොලර් 750 තිබ්බ එක අද වෙද්දි ඩොලර් 84000 වටිනාකම අතර ඒ කාලේ ඩොලර් ලක්ෂ ඒ කියන්නේ බිට්කොයින් විතරක් ලක්ෂ 6ක ඉපීමක් යා
කරලා තිබ්බා කමිෂන් අරගෙන. එතකොට මම දන්නේ එයාගේ බිට්කොයින්ස් වල මොකද උනේ කියන එක. නමුත් එයා ඒ කාලේ තිබ්බ වටිනාකම අද බලුවොත් එහෙම යාට හිතා ගන්න බැරි තරම් ධනස්කන්ධයක් තියෙන්න ඕනේ. නමුත් ඒවා ගොඩක් තරම් ප්‍රශ්න ඇති වෙන්න ඇති කොයින් සම්බන්ධයෙන්. ඉතින් ඒක තමයි යා උපයපු ආදායම. එතකොට මේ පුද්ගලයා හිරේට ගියාට පස්සේ මොකද සිද්ධ වුනේ? මේ සම්බන්ධයෙන් ලොකු කතාවක් කියන්නේ ලොකු මිනිස්සු අතර කතා බහක් ඇති වුණා. විශේෂයෙන්ම සමහර අය කිව්වා මෙයාට කරන වැඩේ අසාධාරණයි කියලා. මොකද ඒගොල්ලෝ තර්ක කරන්නේ Google අපි ගත්තොත් eBay කියන නැත්නම් Amazon වගේ දේවල් වල products විකුණන්න පුළුවන්. තහ Facebook එකෙත් අපි දන්නවා ගොඩක්ම illegal දේවල් සිද්ධ වෙනවා chat එක හරහා කියන එක. නමුත් ඒකේ අරමුණ වෙනස් වෙනවා. මොකද අපි දන්නවා Facebook එකේ සමාගමක chat එක හරහා අපි ඕන දෙයක් කරගන්න පුළුවන්කම තිබ්බට ඒගොල්ලෝ බිස්නස් මාකට් ප්ලේස් එකේදී එහෙම දෙයක් ප්‍රොඩක්ට් එකක් විකුණන්න දෙන්නේ නැහැ. සහ ඒ අතරත් අපි එහෙම දෙයක් කරනවනේ ඒගොල්ලෝ ඇක්ෂන් ගන්නවා. නමුත් අරක වෙලා තියෙන වෙනස තමයි සිල්ක් රෝඩ් එකේ ඕන දෙයක් කරගන්න නිදහස් දිනනවා. එහෙම කවුරුත් ඇක්ෂන් ගන්නවත් නැහැ. Tamanට කැමති දේ විකුණන්න කැමති දෙයක් ගන්න නිදහස් තිබුණා. ඒක වැරදි පැත්තට ගියා. ඒක හන්දා ඒ තර්කයේ ඉච්චර හොඳ තර්කයක් නෙමෙයි. නමුත් හැමෝම කියන්නේ මෙයා වෙබ්සයිට් ඩෙවලොප් කරපු මිනිස්සයා විදිහට මෙයා මෙච්චර දඩුවමක් දෙන එක සාධාරණ නෑ කියන එක. හන්දා මෙයා වෙනුවෙන්ම තරුණ කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වුණා. මෙයා නිදහස් කරන්න ඕන කියන මතයේ ඉඳලා සෑහෙන ප්‍රමාණ කට්ටියක් තර්ක කරන්න පටන් ගත්තා. ලොකු කතාවතක් තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණට ඉල්ලන කාලෙදී ඔහුගෙනුත් මේ සම්බන්ධයෙන් කට්ටිය ගිහිලා රික්වෙස්ට් කරා මෙයා නිදහස් දෙන්න. මොකද මේ පුද්ගලයා දැන් අවුරුදු ගාණක් හිරේ ඉඳලා තිනවා. මෙයාට අනවශ්‍ය දඩුවමක් තමයි මේ දීලා තියෙන කින් තර්කේ. කොහොම හරි බිට්කොයින් මැගසින් එක වෙනම ඉන්ටර්විව් එකක් පවා කළා 2021 අවුරුද්දේදී. 2021 අවුරුද්දේ බිට්කොයින් මැගසින් එක වාට බලන්න පුළුවන් ඒ ඉන්ටර්විව් එක මේ ළඟදී පබ්ලිෂ් කරා. ඒ කියන්නේ 2021 කරපු ඉන්ටර්විව් එක මේ මාසයක් වගේ කලින් ඕගොල්ලන් බලන්න පුළුවන් YouTube channel එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ බිට්කොයින් මැගසින් එකේ එයාත් එක්ක කරපු ඉන්ටර්විව් එක තියෙනවා. එයා හිරේ ඉඳලා කතා කරන ෆෝන් එකෙන් මෙහෙන් රෙකෝඩ් කරලා එයා සම්පූර්ණ විස්තරයක් කියනවා. එයාට දැන් කොහොමද ඉන්න තත්ත්වය, මෙහෙම දෙයක් උනේ ඇයි, එයාගේ එහෙම අදහසක් තිබුණේ නැහැ, එහෙම වැරදි දෙයක් කරනවා වගේ දේවල් ටිකක් එයා කියනවා. ඒතකොට ඒ ඉන්ටර්විව් එක ළඟදී පබ්ලිෂ් කරලා රිලීස් වුණාට පස්සේ ඊට පස්සේ කොහොම හරි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙනකොට එයා දන්නවා, ඔයගොල්ලෝ දන්නවා එයා ගොඩක් ඡන්ද පොරොන්දු දෙනවානේ. ඒතකොට දුන්න එක පොරොන්දුවක් තමයි මෙයාව රිලීස් කරනවා කියන එක. ඉතින් කිව්ව විදිහටම අර පළවෙනි දිනසී වැඩසටහනේදී මෙයාට ජනාධිපති සමාව ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු කතා කරපු විදිය සහ කවුද රොස්ට් ඊට ලබා දුන්නු උත්තරය මොකක්ද කියන එක දැන් ඔබට බලන්න පුළුවන්. On day one, I will commute the sentence of Ross Ulbricht. He's already served 11 years. We're going to get him home. Last night, Donald Trump granted me a full pardon. I was doing life without parole, and I was locked up for more than 11 years. But he let me out. I'm a free man now. So let it be known that Donald Trump is a man of his word. Thank you so much, President Trump, for giving me this amazing blessing. I am so grateful to have my life back, to have my future back, to have this second chance. This is such an important moment for me and for my whole family. It's an important moment for everybody who's been working for this for years. This is a victory, and it's your victory too. මේ සිද්ධියෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ඇත්තට මෙතනදී මට කියා දෙන්න උවමනාව තිබුණේ දැන් යම්කිසි හොඳ දක්ෂතාවයක් තිබු පුද්ගලයෙක් ඔහු කරපු දේ ගැන ඔහු කරපු ඒ වැරදි වැටහීම හන්දා කොච්චර දුරකට ඔහු ගියාද කියන කාරණාව. ඔහුගේ අවුරුදු 14ක ප්‍රමාණයක් එයාගේ සම්පූර්ණයෙන් නාස්ති වුණා හිරගෙදරට. මොකද හේතුව ඔහු ගත තීරණ හන්දා. ඇත්තටම ඔහු දක්ෂ පුද්ගලයෙක්. මොකද පාසල් කාලේ ඉඳලම යුනිවර්සිටි এডুকেෂන් කරාට පස්සේ එයා හොඳ අධ්‍යාපනයක් ගත්ත හොඳ හැකියාවක් තිබ්බ තරුණයෙක්. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ තමන්ගේ ලැප්ටොප් එකකින් අර වගේ කස්ටම් බේස් එකක් හදාගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ඩිසයින් කරා නම් ඩාර්ක් වෙබ් එකේ එයාට හොඳ හැකියාවක් තිබුණා හොඳ ප්ලැට්ෆෝම් එකක් හදන්න. ඉතින් ඒක වැරදි පැත්තට ගිය එක එතන තිබ්බ ප්‍රශ්නේ. නමුත් ඒකෙන් ඔහු හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති. ඉතින් මට ඕගලන්ට දෙන්න තිබ්බ අදහස් තමයි මේ වගේ සිද්ධියකදී කොහොමද මේ ටෙක්නොලොජි සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ පරිශ්‍රණ යන්නේ? කොහොමද අපි කෙනෙක්ව ට්‍රැක් කරන්නේ? කොතනද මේ දේවල් අපි අල්ලගන්න ක්‍රම? ඉතින් මෙතනදී මම ගොඩක් ඔයගලන්ට කියා දුන්න දේවල් තමයි ඔය අනියම් බ්‍රවුසින් ඊට අමතරව
ප්‍රොක්සි චේන් ඊට අමතරව බිට්කොයින් ඒ වගේ දේවල් කොහොමද මේකට සම්බන්ධ වුණේ කියන දේ. ඉතින් ඩාර්ක් වෙබ් එකේ ඔයගොල්ලෝ බ්‍රවුස් කරනවා නම් ටෝ බ්‍රවුසර් එකක් මොකද ඩාර්ක් වෙබ් කියලා කියන්නේ ඉලීගල් දෙයක් නෙමෙයි. මොකද ඩාර්ක් වෙබ් කියන එක අවශ්‍ය නම් කෙනෙක්ට යන්න පුළුවන්. මොකද ඒකේ සහන වැදගත් දේවල් තියෙනවා. සාමාන්‍ය ඉලීගල් දේවල්ට අමතරව. එතකොට ඩාර්ක් වෙබ් එකේ අපි දන්නවා BBC සයිට් එක, FBI එක, CIA එක තමන්ගේ වෙබ්සයිට් පව ඕපන් කරලා තියෙනවා ඩාර්ක් වෙබ් එකේ. ඒකන්ද ඒක කෙනෙක්ට බ්‍රවුස් කරන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ ගොඩක් අය භාවිතා කරන්න එක වැරදි අරමුණක් වෙනුවෙන්. ඉතින් කොහොම හරි රොස් උල්බ්‍රිච් කියන පුද්ගලයා දැන් ඔන්න මේ වෙනකොට නිදහස් වෙලා තිනවා. අපි බලමු ඊළාට මොකක්ද යාගේ පියවර කියලා. මට හිතෙන්නේ මොකද අපි දන්නා බොහෝ විට ඔය වගේ නිදහස් වීමකදී සමහර අවස්ථාවලදී කලින් ඉතිහාස සිද්ධි තියෙනවා. ඒ අදාළ පුද්ගලයන්ගෙන් වැඩක් ගන්න අදාළ ගවර්න්මන්ට් එක කටයුතු කරන අවස්ථාවල්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකාව ඔවුන්ගේ රජයේ වැඩ කටයුතු වලට සමහර පුද්ගලයන් සම්බන්ධ කරගන්න. මම දන්නේ එතනදි මෙතනදිත් එහෙම කිවිසුමක් තිබුණාද නැද්ද කියන එක ගැන සඳහනක් වෙන්නේ නැහැ කොහෙවත්. නමුත් ඒක අපිට හිතන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කොහොම හරි ඔහුට දැන් නිදහස හම්බෙලා තිනවා අවුරුදු 14 පස්සේ. ඉතින් ඔහු ඇත්තටම තමන් කරපු දේ ගැන වද වෙනවා නම්, තමන් කරපු දේ ගැන දුක් වෙනවා නම් ඔහුට අවස්ථාවක් තියෙනවා මෙතනින් ඉදිරියට මේ ලෝකෙට වැඩදායි දෙයක් කරන්න. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. එහෙනම් අපි තවත් මේ වගේම ඩාර්ක් නෙට් ස්ටෝරි එකකින් හමු වෙමු.